ආයිබෝන් හැමදිනාටම අද අපි කතා කරන්න හදන්නේ ලංකාවේ වැඩිය කවුරුත් කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන. මම දන්නේ ඇයි මේ මාතෘකාවට ලොකු අවධානයක් අපි දීලා නැත්තේ කියලා මේ වෙනකොට. අපි දන්නවා හැමෝම පිළිකා ගැන කතා කරනවා. ඒත් අද අපි කතා කරන්න හදන්නේ වෘෂණ කෝෂ පිළිකා තත්ත්වයක් කොහොමද අඳුනගන්නේ කියන එක. එතකොට මම මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි දන්නවා මේ කාන්තාවන්ගේ සුලභ පිළිකා තත්ත්වයක් තමයි පියවරු පිළිකා කියන එක. එතකොට මේ ඒගොල්ලන්ට තියෙනවා ස්වයං පියවරු පරීක්ෂාව කියලා එකක්. තමන්ගේ පියවරු පරීක්ෂා කරලා බලනවා මොන හරි ගැටිති වගේ දෙයක් තියෙනවද කියලා. වෘෂණ කෝෂ පිළිකා කියන එක තරුණ කට්ටියට විශේෂයෙන් අවුරුදු 15 35 අතර වයස් කාණ්ඩේ කියන්නේ 50ට අඩු පිරිසට හැදෙන පිළිකාවක්. එතකොට ලෝකෙ මේ පිළිකාව සුලභ රටවල් වල තියෙනවා ස්වයං වෘෂණ කෝෂ පරීක්ෂාව කියලා එකක්. එතකොට self testicular examination කියන එක මේ හොඳට මිනිසුන්ව දැනුවත් කරනවා මෙහෙම කරන්න අවුරුදු 15 පස්සේ කියන්නේ දරුවෙක් පියුබර්ටි එකට කියන්නේ වැඩි වියපත් උනායින් පස්සේ අඩු ගානේ මාසයකට සැරයක් තමන්ගේ වෘෂණ කෝෂ අතගාලා බලන්න කියන එක මේ රටවල් වල දැනුවත් කරනවා. ඒතකොට දැන් මම දන්නවා මේ පහුගිය දවස්වල ආටිකල් වගේකුත් දැක්කා. ඉතින් මේ සම්බන්ධයෙන් ආටිකල්ස් ලියන අය විශේෂ එක වචන පාවිච්චි කරනවා. සමහරු මේ වෘෂණ කෝෂ වල ජනපද බෝල කියලා කියනවා. එක දේවල් කියනවා. ඒ කොහොම කිව්වා? මම මේ කරුණ විද්‍යාත්මකව සහ මේ අපි දන්න දැනුමේ මොකද ලිංගික සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට part of sexual health screening කියන්නේ පිරිමි කෙනෙක් ලිංගික සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්න ආවම එයාගේ ලිංගික ප්‍රදේශ පරීක්ෂා කරලා මොනවා හරි ගැටිති ඉන්නෝ හැමේ තියෙන වෙනස්කම් තුවාල ඒ වගේ දේවල් බලනවට අමතරව වෘෂණ කෝෂ පරීක්ෂණයකුත් කරන්න තියෙනවා. ඒක part of clinical examination. ඒ කියන්නේ මේ පරීක්ෂණය සම්පූර්ණ වෙන්නේ එහෙම සායනික පරීක්ෂණයක් කරායින් පස්සේ. එතකොට දැන් මම පෙන්නන්නම් මම ගාව තියෙන මේ ඩමි එකක්. එතකොට මේ වෘෂණ කෝෂයකට තියෙන ඩමි එකක්. එතකොට සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු 15ට වැඩි නම් මාසයකට සැරයක් මේක පරීක්ෂා කරන්න කොහොමද කරන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වෘෂණ කෝෂිත ආශ්‍රිත සම සීතල වෙලාවට ඇකිලෙනවා. එතකොට තද වැඩි. එතකොට එහෙමනම් එක්කෝ රස්නේ වෙලාවක එහෙම නැත්නම් හොට් බාත් එකක් උණුසුම් ස්නානයකින් පස්සේ බාත්රූම් එකේදී මේක කරන්න කියලා තමයි කියන්නේ. එතකොට කොහොමද කරන්නේ? අපි මේ විදිහට වෘෂණ කෝෂ තියෙනවා නම් තමන්ගේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි පාවිච්චි කළා කොන මේ වෘෂණ කෝෂයේ මේ ශිෂ්ණයේ ගාව කොටස කියන්නේ ඒ පටන් ගන්න තැන අපි අල්ලලා බලුවම අපිට කෝඩ් එකක් වගේ එහෙම නැත්නම් ස්ටොමැටික් කෝඩ් ඒ මේ ශුක්‍රාණු ගෙනියන නාලය අහුවෙනවා. ඒතකොට එතනින් පල්ලෙහාට අල්ලගෙන යන්න කියලා කියනවා. මෙහෙම දෙපැත්තම මේ විදිහට අල්ලගෙන යන්න ඕනේ. ඒතකොට මෙහෙම උඩින් ඉඳන් පල්ලෙහාට යද්දී ඕගලන්ට මේ අපි දන්නවා මේ වෘෂණ කෝෂ ඇතුලේ වෘෂණය තියෙනවා. එතකොට ඊට උඩින් තියෙන කොටසක් අපි ඒකට කියන එපිඩිඩිමිස් කියලා. එතකොට මේ විදිහට මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි පාවිච්චි කරලා උඩින් ඉඳන් පල්ලෙහාට අල්ලගෙන යන්න ඕනේ. එතකොට මේ උඩ ශිෂ්ණයේ උඩ සහ පිටිපස්සට වෙන්න කොටසක් තියෙනවා. ඒක නිකන් නාලයක් වගේ කොටසක් වගේ දැනේ. ඒක මේ වෘෂණ කෝෂයට වෘෂණයට වඩා වෙනස් වගේ දැනේ. ඒකට අපි කියන එපිඩිඩිමිස් එහෙම නැත්නම් මුංචකය කියලා. ඒක කැන්සර් එකක් නෙවෙයි. හැබැයි තමන් මේක අල්ලලා දැනගත්තම තමයි තමන්ගේ නෝමල් මොකක්ද කියලා තමන්ට අදහසක් ගන්න පුළුවන්. සමහරවිට මේක ජීවිතේට අල්ලන්නේ නැතුව අල්ලපු ගමන් බය වෙන්නත් පුළුවන්. එහෙම බය වෙන්න එපා. එතකොට අපි බලන්නේ මේ මොනවාරි තද ඊටාම ඝනකම් දේවල් තියෙනවද කියලා තමයි අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ විදිහට අල්ලගෙන යනවා උඩින් ඉඳන් පල්ලෙහාට. එතකොට මෙහෙම යද්දී එක එක දේවල් දැනෙන්න පුළුවන්. සමහරවිට වතුර ගතිය දැනෙන්න පුළුවන්. බය වෙන්න එපා. එක ශිෂ්ණයක් අනිත් ශිෂ්ණයට වඩා
ටිකක් පහලින් තියෙන්න පුළුවන්. අනිත් ශිෂ්ණයට වඩා ලොකු වෙන්න පුළුවන්. ඒව සාමාන්‍ය තත්ත්ව. ඒ වගේම හයිඩ්‍රොසීල් අපි කියනවා මේ ශිෂ්ණයේ වටේ තියෙන කොටස් වල ෆ්ලුයිඩ් කලෙක්ෂන් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරලයක් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ එපිඩිඩිමිස් එහෙම නැත්නම් මුංචකය කියන කොටසේ තියෙනවා නිකන් සිස්ට් එකක් අපි කියනවා පොඩි ගැටිත්තක් වගේ තියෙන්න පුළුවන්. ඒවා කැන්සර් නෙවෙයි. ඒවා හරි සුලභයි තරුණ පිරිස් අතර. ඒතකොට විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ වෘෂණය එහෙම නැත්නම් අපි කියනවා මේ බෝලේ වගේ තියෙන කොටස ඒකේ ඉරෙගියුලරිටි එකක් වෙනස්කමක් වෙනස් ආකාරයක තද ගතියක් තව ගැටිත්තක් ඒ වගේ දෙයක් මොනවා හරි තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් කරා යන්න. ඒක තමයි විශේෂයෙන් අපිට කියන්නේ මොන හරි වෙනස්කමක් ඔයගලන්ට දැනෙනවා නම් ඒක පරීක්ෂා කරගන්න යන්න. එතකොට මේක දැනගන්න පුළුවන් කාලයකට සැරයක් මේක බැලුවොත් විතරයි. එතකොට මේ ස්වයං වෘෂණ කෝෂ පරීක්ෂාව කියන එක අඩු ගානේ මාසිකට සැරයක්වත් කරන්න. එතකොට මේ ලංකාවේ පිළිකා සම්බන්ධ දත්ත ගත්තොත් එහෙම 2019 දත්ත දිහා මම බැලුවා. එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 15 වයස් කාණ්ඩේ 6 දෙනෙක් විතර ඉඳලා තියෙනවා. ඔහොම 15ත් අවුරුදු 50ත් අතර දල වශයෙන් 53ක් ඉඳලා තියෙනවා 2019 වෘෂණ කෝෂ පිළිකා හැදිච්ච. ඒතකොට ගොඩක් තරුණ අය තමයි වැඩිපුර ඉඳලා තියෙන්නේ 50ට අඩු 30 ගණන් වල අය සෑහෙන පිරිසක් ඉඳලා තියෙනවා. ඒතකොට මුළු ගාන 103ක් ඉඳලා තියෙනවා 2019 අවුරුද්දේ. ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක්. ඒතකොට සමහරලාට ඔයගොල්ලෝ දන්නවා ඕනම පිළිකාවක් කලින් අඳුනගත්තොත් ඊටාම පහසුවෙන් ඒ ශල්‍ය කර්ම වලින් ඉවත් කරලා ඒ වගේම අවශ්‍ය කීමෝതെරපි හෝ රේඩියෝതെරපි ඒ දූලක ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව කිරීම හෝ සෑහෙන පාලනයක් කරගන්න පුළුවන්. එතකොට එහෙමනම් කලින් අඳුන ගන්න පුළුවන් තමන් මේක බැලුවොත් විතරයි. ඉතින් ඒක රෙකමෙන්ඩේෂන් එකකට කිව්වත් වගේ ස්වයං වෘෂණ කෝෂ පරීක්ෂාව මාසයකට සැරයක් වරි දැන් පටන් ගන්න තමන්ගේ මේ තරුණ කාලය තුලදිම මේක පරීක්ෂා කරලා බලන්න. එතකොට කලින් අඳුන ගන්න පුළුවන්. ඒ වගේම වෙනත් මොන හරි ශල්‍ය කර්මයක් කරන්න අවශ්‍ය තත්ත්වයක් තියෙනවා නම් ඒව වුණත් කලින්ම අඳුන ගන්න පුළුවන්. එහෙමනම් අපි තවත් දවසක මේ වගේ වැදගත් කරුණු කීපයකින් හමු වෙමු. ඕකේ. හරි. දැන් යාළුවනේ අපි කතා කරා වෘෂණ කෝෂ ගැන කතා කරා. ඒතර වෘෂණ කෝෂ වල ඇති වෙන පිළිකා ගැන මම කිව්වා. ගෙදර ගෙනියන පරිවිඩය. එහෙම නැත්නම් take home message එක තමයි ස්වයං වෘෂණ කෝෂ පරීක්ෂණය. එහෙම නැත්නම් self testicular examination. අපි දන්නවා ඔයගොල්ලෝ මොනවද ඔක මිරිකනවා. ඉතින් මාසෙට සැරයක් මේ වෘෂණ කෝෂ මිරිකලා බලන්න. එතකොට මේක අපිට පහසුවෙන් අල්ලගන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මට අන්තිමට කියන්න ඕනුනේ. නිකම් මිරිකලා වැඩක් නැහැ. වෘෂණ කෝෂත් මිරිකලා බලන්න මාසෙකට සැරයක් වෘෂණ කෝෂ වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ආයෙ දවසක හමු වෙමු.